කක්කල ගාගමු hina වෙන්න. හරි ඔබ ගමු. අරාට ගන්න මැදි අරාට. උඩට. ආයි මනමාලය. මගේ ගහපන්. මනමාල පාටක් ගන්නනේ. අනිත් ගමු. hina වෙන්න. ආයි මොන්දයි මෙහෙම. ඔවින්ද ලස්සනයි තව ටිකක් ළඟට මේ පන්ති වගේ බාන ළඟින් නෝ ඔයාලා අත දතින් ඇල්ලුවේ හරි අඳ දෙන්නෝ බාන්නකි ඔයා ඉන්න මල්ලි මෙහෙට ඔයාට මම පෙන්නන්න හඳ අන්න නංගි හඳ එන්නලා දින්නවා අහගන්නවා මම කටුදේ ඔය ඇටි බං ගෑවෝ දැන් කින්නේ නැද්ද මේ දැන් තාත්තා කත උත්තර කොයි ඉන්න බලන්න අනේ ඔබ කතාව බං චුට්ටයි නන්දම්ම ගැහුවේ අනේ නන්දම්ම අපි ඉන්නේ නන්දම්ම අනේ ඉතින් පාරේ මාත් කියන්නේ නැතුව මිසයිල කියන්නද නෑ මදාම ගොල්ලෝ කණේ කරන්නේ අය ගැටුණු ගෲප් ෆොටෝ එකට hina වෙන්න හිනායන් ඔයකට කැමති ඇත්තටම මොටෝරියා ගහත් උතන මනමාල මහත්මියගේ පාර්ශවයෙන්ුයි මනමාල මහත්තයාගේ පාර්ශවයෙන්ුයි හැමෝම ඇවිල්ලා සූදානම් නේද? කොහොමද ආයුබෝවන් සබේ මාතුනි බොරුවේ චාරිත්‍ර රමුණි ඔන්න එනම් වාය ඔයට කපුවන් කරන්න දුන්නා නම් නග්ගලේද මං ඉස්සෙල්ලා හරි ආයි කතාවට නැගතත්තම දුන්නා එහෙනම් අපි මේ අද ලස්සන ජීවිතයක් ගත කරන්න යන අපේ මනමාල මාත්‍යයි තමෝ විද්‍යේ සීරු මාරුවේ තමන්ගේ දකුණු කකුල පෙරට තියලා තෙරුවන් සරණයි කියලා පොරට උඩු කත කරනවා
මල්ලි දැන් නවත්තමු මගුල් බෙද. ආයුබෝවන් සබේ මාතුනි පොරුවේ චාරිත්‍රාරමුනි ඔන්න එහෙනම් බොලසක්ගේ බෙරේ ගහලා ගනින් මල්ලි. මගේ බණ ගියාලා නලලත සිමලා පුරතල්ලු හැටි මෝ දැනටමත් කොරාලා ඉවරයි. මාතර දිහා ඉඳලා බස් එකක් දාන් ආව කළුතරටත් එයා මේ මුන්දේට බන්දපන් දැන්වත් කරන්නම් ඉදුකින් ඉනු මැන මගේ පණත් නරගෙන ඔයා සතුටින් ඉනු මැන මගේ සතුටේ පව ඉරතුරා මේක නික්කසාද යන්නේ මේ යඩේ කසාදයක්. හරි මාත්‍යා මට තේරෙනවා කලබල වෙන්න එපා. මේ වගේ පිළිවෙලක් තියෙනවනේ මට ඒක කරන් යන්න දෙන්න. ඕනේ මගුලක් උනාවේ මම යනවා යන්නට ලුණාවේ මන්නේ මගේ බුදු උනාවේ නන් ධම්මා මක බෑ උනාවේ. ඔබ මගේ හදවතේ පැරදුවා හදවත දිවිය බවනක් කරා ප්‍රාර්ථනා සත්‍යය යයි පදුවා මාලා මාත්‍යයි තමගේ උදු අතරලා උදු මාරු කරගමු අපි. උදු මාරු කරගත්තා නේද? ඔබේ අතගෙන පෙරසඳෑවට යම් පෙරහිඳ ආදරේ යයු කුළුඳුල් ප්‍රේම ගීතය විරහ ගීයක් නොවේවා යන බාරක් අනේ රත්තරන් යන තනකට මාවත් තරන් පිඟානක අපි පිඟානක්ගෙන ලුණුයි බතුයි හරි කමුයි තින් අපි දැන් මෙයාලගේ ප්‍රේම පුරාණයක් සිහි කරලා ලස්සන අෂ්ටක කවි දෙකක් බලමු. මොන්ටිසෝරියේ ඩාටකියේ දෙන්න අපි එක ළඟ තමයි දෙකේ පන්තියේ කක්කි කරගෙන ඇදියේ එක තමයි 10 පන්තියේ ලියුම දීලා ටොපිය කෑවෙත් එක තමයි එහෙව් දෙන්න වඳිනවා අද රැට ජිංගි ජිංගි අම්ම පාසුදු අල්ලලා නෑ වෙන එකෙකුගේ අතින්වත් පාර යනකොට බලලා නෑ මම වෙන කෑලිවර දිලාවතින් වයසකක් නෑ වරදින්න බෑ අම්මගේ සුදු පුතාමු ඕන මගුලක දිවුරනවා මම දෙව්වා තාමත් හොඳ බඩු. මේ වයියේ මොකද ආරන්නේ බා මාත්‍යාරිය මේ පොඩි කාලේ නම්බුවත් දාපු දරුවා නම්බුව අනේ මේ නම්බුව මේකන නම්බුව කියන්නේ හරිය පණයන්ට යන්න මේ නම්බු දීලා කතාවර මම වාය හරිය මොකද උඩට කාරණාත් වැඩි ඒක කාරණා දුවනේ මේ උඹගේ මානතරකම මේ පේන්නත් නැත්තක්කි මේ වයිසෝ වගේ දැන් මෙතන නෑ හරිය සංදීප කියන්නේ වැලි කැලිය කාලේ දැන් මගේ කොල්ලගේ හොඳම යාළුවා මගේ ගාය ඕන කරනව නෙමෙයි මේ ඩෝනියන් දැක් කිල්ලකට වුණා මගේ එක උඩව මගේ දුවට තව එක වචනයක් කිව්වොත්
මේ සනුවරයෙන් පාවල දැනගනි. අපුලුවන් දෙයක් කරවම් වාහේ. මාතෝ දකුණේ මිනිහා හරිය. දැනගනි. චක්කල චුක්කා. මගේ බස්සන. රෝමේෂණ මගේ. අර යක්කල චුක්කා. රෝමේෂණ මොන සිප්පි කෑලි ගයිසේ. දවදන්න කඩු පිට මිරාස කවුද කියලා. බස් යාලේ දිවිස කවුද කියලා. එක කෝල් එකෙන් බස් දෙකක් බස්සනවා දැනගනි. දැනගනි. වටි හොත්. අගල්ල කෑලි වලට කපලා බල්ලට කන්න දානවා. දැන් ඔය කියන්නේ මට ඔකට බය වෙන්න කියලාද? අනුතුමක් පොඩි උන්ගේ කපන්නේත් ඕකෙන්. මේකඩි වල බූරුවෝ. දැන් මොකද්ද ඔබ කියන්නේ? මොංගලන් කරන්නේ? කියන ඔලු කට කුඩු වෙන්න පරයාගේ. ඔයාලා කියවත් දැකලා තියනවද? අයියෝ පිස්සු අපේ ගෑණි දැක්කොත් එහෙම රෙද්ද උස්සගෙන මෙහෙ එන්නේ. ඒ ජස්ට් වීඩියෝ උනාට වැඩක් නැහැ. අපේ ගෑණි දැක්කොත් එහෙම මං ඉවරයි. මාව මතක් වෙන්න ළඟ තියාගත්තට විතරක් කමක් නැහැ එහෙනම්. වෙන මොකුත් කරන්න එපා. හරි? Katakan lo hati tu. Tas parcel lagi lah ni. Ini doktor bekang ni lo. Doktor ni meni pehina tu ini doktor bekang ni lo. අනේ ඉතින් සැකරන්න මට
ඔයාලාමයි රණ්ඩු වෙන්න එපා. මම මේ ප්‍රශ්නෙක ඉන්නේ. කොයම් බලන්න කවුද ලඩා කියලා. අනේ ડોක්ටර් මංගිලා කියයි අද 100 නෑ. උඹට මොකටද ඒක? මල කොලා. ඔයා කවුද පේෂන්ට් කෙනෙක්? මල්ලා කියයිගේ මල්ලි පැටියා. Udah mau ada lagi nih. Lagi baru. මේ ප්‍රශ්නයක ඉන්නේ. කට්ට ගෙන ආය ඔබට අනින්න. මට කට්ටෙන් ආයෙ නෝ ඔය. ඉස්සර මුඩ. එන්න මූට ඇති ලෙඩක් නැහැ. අරේ වැදගත් වැඩ පිටු මාවත් ගෙන්නවා. ඔයාලා එන්නේ යන්න. ඔයාලා දැක්කම මට පුදුම ධෛර්යයක් එන්නේ. මාගේ හදවතේ පුර පුරා නැගෙන ප්‍රේමය ඔබට නොවැටෙන්නේ මන්දලා කී අයියා. පුරා නැගලා තෝ කිසියාවයි. ආත්මයක් මාත්‍යයක් පාසා ඔයා මගේ මිත්‍රා. මාලේ අම්බන් එහාට මේක පතරයක් පුරානේ. ලක්කී ඔයා ඒක ඔයාට මොකද බබා උන්නේ? ඒක තමා බබා. සංදීප මොකද සම්මලයෙන් මෙතන කරන්නේ? ඔබ දැනගනින්. උඹ මේ මිනිහාගේ ජීවිතේට එන්න කලින් චූටි කාලේ ඉඳන් වැලි කෙලියන ලක්කියගේ මල් පැටිය තුමා මම. පරි කිදාලි කියලා ඉන්නේ බලුවා. මේ මගේ පොඩි කාලේ ඉඳන් යාළුවා කියලා පොඩ්ඩක් තේරුම් ගන්නකො. යාළුකම දාලා Ada yang nggak mau. මම දැක්කා මේ මල්ලනවා. මේකප් එක කැඳහැලිය වගේ දාලා තියෙනකොට බඩකොලාචිලා වගේ ගෑනු කැඳ හැලි වගේ කරන්නේ තුමා මොනව කරන්නද? අනේ ඉන්න. මේ ගොම් වැඩ නිසා මේ සුදු අම්මියක් ගියා. දැන් වරෙන් ගෑණිය හොයන්න. එන්න මෙහෙම. කිව්වා උඹට ඌරුවා. අක්කේ ඕමෙන් පණ කඩාගෙන දුවගෙන ආපෙන්කි අක්කේ සේ අනේ යාට මොකද නංගි යාර කවුද නංගි යාර ඉන්නේ අනේ මට මේක දරා ගන්න බෑ අනේ යාර අපේ නෑදෑයොත් බලාගෙන හිටියා
අම්මයි තාත්තයි කිව්වාට සත්නගේ ලස්සන අයියලා ඉන්නා අනේ නංගි මට මේක දරා ගන්න බෑ මට මේක අනේ මට හැච්චයි නංගි මොනවා හරි දීපන් ඔබ අනේ අම්මට ප්‍රෙෂර් වැඩි කරා. මම මේ අම්මට ප්‍රෙෂර් බෙදරි ගහලා යනකම. ඕමේ අම්මා. ඔතන ඔය ටිකත් මේට. ඔය ටික බිව්වද? මේකින් නම් අම්මා පැත්තම හොඳට පිස්සු. අයියෝ අනේ නර්ස් කවුරුහරි එන්නකෝ. අර බීස් සුරේ පීඩන වල මරනවා පිස්සු ගෑණියේ මගේ මොන්නට මේ උනේ උඹේ කිල්ලන හොයලා නම්ල වලේ ඔක්කොම සුදුමුද බඳින්න කලින් කරන්නේ දෙන ඔක්කොම කරලානේ දැන් ඔක්කේ ගාලා නලවක අනේ මේ කෙල්ලගේ මෙතන පැටි බිව්වගෙන මගේ අහිංසක අපේ ගහන මම ගන්න බලපන් උඩ එන කලියම සම්පූර්ණ කරලා ගොඩක් කලින් නැති මේ ගෑණියේ ඔය හැකර කටවාගෙන ඉන්නේ කල ගහන පොලේ දාගෙන උත්තර පොලේ දාන්න ඔබ දන්නේ මේ ටිකක් තමයි මේ අදිය ගන්න එහෙන් පෙති බීලා එහෙන් කලන්ද දාලා මම මේ ප්‍රශ්න ගොඩක ඉන්නේ ඒ ළමයාට කිසියක් වෙලා නැහැ උදේට කාලා නැතුවේ ඇතුමට ඒකනේ වායේ කිව්වේ කොල්ලා උදේට කාලා නැතුවද කියලා කොයි ඉතින් මගෙන් රැවුල නෑනෝ ප්‍රශ්න නැත්තම් ඉක්මනට මුන් දෙන්න බන්දලා දාපන් පාරගත්ත කොන්ත්‍රාත් දෙක තුනක්ම තියෙනවා ඉවර කරලා දාන්න මට මේ ඉස්සරහට මටයි කිව්වේ නේ ඉස්සරහට සුබත් කිව්වේ කවුරු මොනවා කොහොම කිව්වා මොන යනවා කොහොම කිව්වත් ලකී අයියා මගේ එච්චරයි ලකී අයියා කේලි වලට කපලා ගංගේ මොහොතේ දැම්ම තමයි ඉන්නේ ගංගේ මොහොතේ දැම්ම මම ලකී අයියා වෙන උඹට දෙන්නේ ඔව් ඕකේ නුනේ ඒක නටලා යා ඒක කපුරු දෙක
පිළිවෙලට තුන්වෙනි වතාවට ගම්පා අපිට නාට්‍ය කරන්න ලැබිච්ච ගැන ඇත්තටම සතුටු වෙනවා. මෙතන මේ පාර අපිට පිටපත ලියන්නේ විවිධ වර්ණ තර්ජන අතර. පොඩි මේනා ඉස්සුවයි වගේ කිලිම කතාවක් ඉන්නවා. මල්ලි උඹ වගේ නම දැම්මොත් ගෝ පක්කේ එළවනවා. ඉතින් මාත් එක්ක වැඩ කරපු ප්‍රොබෝඩ් එකම හොඳයි. ගොඩක් ලැබෙන ඥාන හැමෝම වැඩ කරා. හැමදාම ප්‍රැක්ටිස් කරා. අපි දැන් මේ විදිහට ගලුවා ඩ්‍රාමා විදිහ. මෙතන වනමාලය කරන්ට් දාපු ගම ඔයාලගේ ඔළුවට ආපු සිතුවිල්ල. ඔයාලගේ ඔළුවට ආවේ. ඔයාලගේ තියෙන සාම්ප්‍රදායික චින්තනය නිසා. ඒකට අපි සයිකොලොජි වලදී කියනවා එක්නොසෙන්ට්‍රිසම් නැත්නම් ඩියුරිස්ටික්ස් කියලා. ඉතින් මේකෙදි වෙන්නේ අපිට කලින් වෙලා තියෙන දේවල් හරි අපේ සම්ප්‍රදායික ගෝල එන දේවල් හරි මත අපි තීරණය ගන්නවා. ඉතින් මෙතනදී අපිට පුළුවන් වුණොත් සම්ප්‍රදායික චින්තනයෙන් මිදලා අපේ පරිසරයේ තියෙන දේවල් ඇනලයිස් කරලා ඒවා ඇතුලෙන් නිගමනයකට එන්න මේ ලෝකය තව වඩා ලස්සනයි. මිනිස්සුන්ගේ ඉවසීම වැඩි වුණොත් මේ ලෝකය තව වඩා ලස්සනයි. ඉතින් අපේ නාටකයේ රස දුරු ඔයාලා හැමෝටම